වගේම එයාගේ යාළුවා ටීනාගෙන් අහන්නේ මොකද උනේ කියලා. ඊළඟට සාලෙට ආර්යමන්, පරමිත්, බල්ජීත් වගේම රාධිකා එනවා. පරමිත් අහන්නේ ටීනා මොකද උනේ, කරන් කොහෙද කියලා. ඊළඟට කතා බලන අපවත් පුදුම කරගෙන කරන් ගෙදරට එනවා. කරන් කියන්නේ මම ෆාමසි එකට ගියා ටීනට බෙහෙත් ගේන්න කියලා. ඊළඟට ආර්යමන් අහන්නේ කරන් ඔයා ටීනා එක්ක හිටියානම් ටීනට මෙහෙම වුනේ කොහොමද කියලා. කරන් කියන්නේ අපි ඇක්සිඩන්ට් වුණා අපිව බේරගත්තේ අප්‍රා කියලා. ඔන්න ඊළඟට ගෙදර ඇතුළට එන්නේ අප්‍රා. බල්ජීත් අප්‍රාට ස්තුති කරනවා. පරමිත් බල්ජීත්ව නතර කරලා කියන්නේ එයාට මතකය આવොත් අපි ඉවරයි කියලා. ඊළඟට ටීනා අප්‍රාට කියන්නේ දැන් ගොඩක් රෑ වෙලා ඔයාද මෙහෙ ඉන්න කියලා. පින්කිගේ යාළුවා කියන්නේ මෙහෙ ඉඳන් හෙට ඔෆිස් යන්න ඔයාගේ සහෝදරයා කපිල් ඔයාව ගන්න එයි කියලා. ඊළඟට ටීනා රාධිකාට කියන්නේ අප්‍රාට අද මෙහෙ නවතින්න කියන්න කියලා. ඊළඟට රාධිකා අහනට කියන්නේ දැන් ගොඩක් රෑ වෙලා අද මෙහෙ ඉන්න කියලා. අහන කියන්නේ මට මාරු කරන්න ඇඳුම්වත් නැණි කියලා. රාධිකා කියන්නේ මම දෙන්නම් ඉන්න කියලා. අහන කියන්නේ ඔයාලා මට බල කරන නිසා මම ඉන්නම් කියලා. ඊළඟට ටීනා අහනව ගෙස්ට් රූම් එකට එක් කරගෙන යනවා. මෙයාලා පස්සෙන් කරනුත් යනවා. ඊළඟට ටීනා අහනව ගෙස්ට් රූම් එකට එක් කරගෙන එනවා. රූම් එකට ආව කරන් දොර වහනවා. ඊළඟට කරන් බර්නි විදියට වෙනස් වෙනවා. මේ වෙනකන් කරන් විදියට ඉඳලා තියෙන්නේ බර්නි. ඊළඟට මේ රූම් එක ඇතුළට නාගයෙක් එනවා. ඒ තමයි ප්‍රථම්. ඊළඟට අහන ටීනාගේ අතල්ලන් කියන්නේ ඔයාට ගොඩක් රිදෙනවා ඇති කියලා. මේ වෙලාවේ ටීනා අහනව බදා ගන්නවා. ටීනා අහනට කියන්නේ ඔයාගේ කරුණාව කවදාවත් අමතක කරන්න බෑ. ඔයා මේ මිනිස්සු විනාශ කරේ චංගිස්තානි ත්‍රස්තවාදීන් නිසා නේද කියලා අහනවා. අහන කියන්නේ ඒක විතරක් නෙමෙයි මගේ පවුලයි විනාශ කරෙත් මේ මිනිස්සු කියලා. ටීනා කියන්නේ මම ඔයත් එක්ක හැම දෙයකටම ඉන්නවා කියලා. ඊළඟට අහන කියන්නේ රාධිකා චංගිස්තාන්ට සම්බන්ධයි. එයා ගොඩක් ලොකු භයානක දෙයක් ප්ලෑන් කරනවා කියලා. ඒ වගේම ඒ රහස එලි කරන්න පුළුවන් දෙන්නෙක්ට විතරයි කියලා. ඊළඟට පරමිත් වගේම බල්ජීත් රාධිකා පාෂා වුණ එක ගැන දුකින් ඉන්නවා. ඉතින් ආර්යමන්ගේ කාමරේ තිබුණු දෙයක් ගෙනල්ලා දෙන්න දුක සමරනවා. ඊළඟට මෙයාලගේ අතේ තිබුණු බෝතලේ බිම වැටිලා කුඩු වෙනවා. මේත් එක්කම රාධිකා කාමරයට එනවා. මේ දෙන්න හොඳටම කලබල වෙනවා. ඊළඟට පරමිත් වගේම බල්ජීත් අපි බිම පිහ දාන්නම් කියලා මේ දෙන්න බිම පෙරලෙනවා. රාධිකා කියන්නේ ඕක නතර කරන්න කියලා. රාධිකා තරහින් කියන්නේ මට ලැජ්ජයි ඔයාලා චංගිස්තානි කියලා කියන්නත්. ඉන්දියාවේ පොඩි දරුවෙක්ටත් ඔයිට වඩා බුද්ධියක් තියෙනවා. මෙහෙම ගියොත් ඔයාලව එළියට දාන්න වෙනවා කියලා. පරමිත් කියන්නේ එහෙම කරන්න එපා පාෂා කියලා. රාධිකා හිතන්නේ එහෙනම් මගේ සැකේ හරි. රාධිකා කියන්නේ පාෂා කියලා. ඉතින් මේ දේත් එක්කම අපිට හිතා ගන්න පුළුවන් මෙතන ඉන්නේ රාධිකාගේ වෙස් අරගෙන අහන කියලා. ඊළඟට අහන්නේ ප්ලෑන් එක මතකද කියලා. පරමිත් ඔව් කියලා කියනවා. අහන ප්ලෑන් එක මොකක්ද කියලා අහද්දි මේ දෙන්න කල්පනා කරනවා. ඔන්න ඊළඟට ඇත්ත රාධිකා පුරවට කෝල් කරලා කියන්නේ මට සැලැස්ම ගැන පරමිත්තයි බල්ජීට්ටයි පැහැදිලි කරන්න වුණා. වෙන කරන්න දෙයක් තිබුණේ නෑ කියලා. පුරව කියන්නේ මොනවා කළත් බුද්ධිමත්ව කරන්න. මොකද මේ දෙන්න වැඩකට නැති මිනිස්සු දෙන්නෙක් කියලා. ඊළඟට පරමිත් ළඟ රාධිකා විදිහට වෙස්මාරු කරන් ඉන්න අහන කියන්නේ තමුන් දෙන්නගෙන් කිසි වැඩක් නෑනේ. මම කියපු සැලැස්මවත් මතක නෑනේ කියලා. පරමිත් කියන්නේ මට මතකයි අපි ඉන්දියාව විනාශ කරන්න ඕනි කියලා. මේ වෙලාවේ අහනට තරහ ගිහින් පරමිත්ගේ කනට ගහනවා. ඊළඟට රාධිකා පුරවවතින් කියන්නේ ඒ දෙන්න විශ්වාස කරන්න බෑ. පරමිත් වගේම බල්ජීත් ගැන අවධානයෙන් ඉන්න ඕනි කියලා. ඊළඟට අහන තරහින් පරමිත්ටයි බල්ජීට්ටයි බනිනවා. ඉන්දියාව විනාශ කරන්න මම කියපු සැලැස්ම මතක නැද්ද කියලා. ඊළඟට පරමිත් වගේම බල්ජීත් ඇස් වහගෙන ඒ ගැන කල්පනා කරනවා. මේ වෙලාවේ ඇත්ත රාධිකා මේ පැත්තට එනවා. අහනට ඒ ගැන දැනිලා මෙයාලා ඇස් වහගෙන ඉන්න අතරේ නාගයෙක් වෙලා එතනින් යනවා. ඔන්න ඊළඟට ඇත්ත රාධිකා මෙයාලගේ ළඟට එනවා.
රාධිකා හිතන්නේ ඇස් වහගෙන මෙයාලා මොනවද හිතන්නේ කියලා. ඊළඟට පරමිත් ඇස් ඇරපු ගමන් අපි අලුත් ප්‍රහාරයක් එල්ල කරනවා කියලා කියනවා. මේත් එක්කම ඇත්ත රාධිකාට තරහ ගිහින් පරමිත්ගේ කනට ගහනවා. රාධිකා කෑ ගහලා කියන්නේ කීපාරක් කිව්වද මේ ගැන කාටවත් කියන්න එපා කියලා, මෝඩකම ඔප්පු කරන්න එපා කියලා. ඊළඟට රාධිකාට නාගයෙක්ගේ සුවඳක් දැනෙනවා. ඊළඟට නාගයෙක් වෙලා ඉන්න අහන කාමරේ ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ රාධිකා කාමරෙන් එළියට යනවා. ඊළඟට පරමිත් දුකින් ඉන්නවා රාධිකා කනට ගැහුවට. ඊළඟට අහන කොරිඩෝ එකේ ඇවිදන් එනවා. අහන එනවා කියලා රාධිකා දකිනවා. රාධිකා අහන ළඟට ඇවිත් අහන්නේ ඔයා කොහෙද යන්නේ කියලා. අහන කියන්නේ මට අමුතු හැඟීමක් දැනෙනවා. මට මෙතන කලින් හිටියා වගේ දැනෙනවා. මම මේ කාමරේ දිහාවට ඇදිලා ගියා වගේ කියලා. මේකට තරහින් ඉන්න රාධිකා කියන්නේ ඒ මගේ ආර්යමන්ගේ කාමරේ කියලා. ඊළඟට අහන සොරි කියලා කියනවා. අහන කියන්නේ මට ගෙස්ට් රූම් එක හොයාගන්න අමාරු වුණා කියලා. ඊළඟට රාධිකා අහනගේ අතින් අල්ලගෙන ගෙස්ට් රූම් එක පෙන්වන්න එක් කරගෙන යනවා. මෙයාලා දෙන්න යන දිහා බලන් ඉන්න පරමිත් වගේම බල්ජිත් කියන්නේ මේ දෙන්නගේ හැසිරීම හිතා ගන්න බෑ කියලා. ඊළඟට රාධිකා වගේම අහනා ඉන්නේ ගෙස්ට් රූම් එකේ. ඊළඟට රාධිකා අහනට නයිට් ඩ්‍රෙස් එකක් දෙන්න කබඩ් එකේ යතුරු හොයනවා. ඒත් යතුරු නැහැ. ඊළඟට අහන රාධිකාව වාඩි කරවලා කියන්නේ අපි සෙල්ලමක් කරමු. අපිට සමහර දේවල් අමතක වෙනවා. ඒත් යටිහිතට හැම දෙයක්ම මතකයි. ඉතින් මේ ගේම් එකෙන් අපි යතුරු කොහෙද කියලා බලමු කියලා. ඔයාට කරන්න තියෙන ඇස් පියාගෙන මම කියන වචනෙට ඔයාගේ කටට එන වචනය කියන්න කියලා. ඊළඟට රාධිකත් ඒකට කැමති වෙලා ඇස් දෙක පියා ගන්නවා. අහන වැස්ස කියලා කියද්දි රාධිකා කියන්නේ කුණාටුව කියලා. අහන ආදරය කියද්දි රාධිකා අම්මා කියලා කියනවා. අහන රහස කියලා අහද්දි රාධිකාට මතක් වෙන්නේ නාගමාණික්කය තිබුණු තැන. ඊළඟට කාමරයට ආර්යමන් එනවා. ආර්යමන් රාධිකාගෙන් අහන්නේ මගේ නිල් පාට ටයි එක කොහෙද කියලා. එකපාරටම අහන නැගිටලා මේස් තියෙන ලාච්චුවේ කියලා කියනවා. මේත් එක්කම අහන කතාව වෙනස් කරලා කියන්නේ ආදිත්‍ය උනත් ටයි එක තියන්නේ මේස් තියෙන ලාච්චුවේ, ඒ නිසා හැමෝම එහෙම තියෙනවා ඇති කියලා හිතුවා කියලා. ඊළඟට රාධිකා ආර්යමන්ගේ ළඟට ගිහින් ෂර්ට් එකෙන් අල්ලලා ඔයාට මහන්සි ඇති නේද කියලා අහනවා. ඉතින් අහන හොරෙන් මේ දිහා බලනවා. ඊළඟට ආර්යමන් රාධිකාගේ අත අයින් කරලා කියන්නේ ආදර්ශ් චංගිස්තානේ කට්ටියන ජල මාර්ග ගැන ඉඟියක් දීලා තියෙනවා. ඒ ගැන බලන්න ඕනි කියලා. රාධිකා කියන්නේ වැඩක් වෙන්නේ පොලිසිය හමුදාවේ ආරක්ෂාව තියෙද්දි එක එක කට්ටිය රටට ඇතුළු වෙන්න බෑ කියලා. අහන කියන්නේ රටට ඇතුළු වුණොත් ඒ අය ඉතුරු වෙන්නෙත් නෑ කියලා. ඊළඟට ආර්යමන් එතනින් යනවා. ඊළඟට අහන රාධිකාගෙන් ආන්නේ ඇයි කලබල වෙලා ඉන්නේ? අපි සෙල්ලම කරමු කියලා කියද්දි රාධිකා කියන්නේ දැන් වෙලාව නැහැ. හෙට උදේම මට නැගිටින්න ඕනේ. ඔයත් දැන් නිදාගන්න කියලා රාධිකා කාමරෙන් එළියට යනවා. ඊළඟට අහන කාමරේ දොර ලොක් කරනවා. ඊළඟට අහන නාගෙක් වෙනවා. ඊළඟට තරහින් රාධිකා පුරවට කෝල් කරලා කියන්නේ අපි වරාය ගහන ප්ලෑන් එක ගැන ආදර්ශ් දැනගෙන කියලා. පුරව මේ වෙලාවේ කලබල වෙනවා. රාධිකා කියන්නේ ප්ලෑන් එක වෙනස් කරන්න වෙනවා. ඔයා නැව හරවන්න බලන්න කියලා. ඊළඟට ආදර්ශ් ආර්යමන්ට කියන්නේ මම කියපු දේ හරි කියලා. ඊළඟට රාධිකා චංගිස්තානේ කට්ටිය කෝල් කරනවා. එයාලා කියන්නේ අපි බඩු ලෑස්ති කරන ගමන් ඉන්නේ පාෂා. මේ බඩු එළියට දාන්න ඕනි කීයටද කියලා අහනවා. රාධිකා කියන්නේ ඉක්මනින් එළියට දාන්න කියලා. ඒ වගේම චංගිස්තානෙන් ගෙන්නවා කියලා දැනගන්න තියන්න එපා කියලා. ඊළඟට ආදර්ශ් ආර්යමන්ට කියන්නේ මම මගේ ඔත්තුකාරයෙක් දාලා තියෙන්නේ එතන මොනවා වුණත් අපිට දැනගන්න ලැබෙනවා කියලා. ඊළඟට රාධිකාගේ කට්ටිය බඩු එහෙට මෙහෙට කරද්දී කෙනෙක් වීඩියෝ කරනවා. ඒ තමයි සුනිල්. ඊළඟට මකරෙක් වෙලා ඉන්න රාධිකා මෙතෙන්ට ඇවිත් මේ වීඩියෝ කරන සුනිල්ව අරගෙන යනවා. රාධිකා සුනිල්ව කැලෑව උඩට අරන් ගිහින් අතාරිනවා.
ඊළඟට රාධිකා කැලේට ගිනි පිඹිනවා. මේත් එක්කම කැලේ ගිනි ගන්නවා. ඊළඟට මේ සුනිල්ව අල්ලගෙන ඉන්නේ අහනා. ඉතින් රාධිකා උඩ ඉඳන් සුනිල්ව අතාරිද්දී අහන අල්ලගෙන තියෙනවා. අහන කියන්නේ මෙයාට සිහිය නැති වෙලා ඉන්නේ. මෙයාව ආරක්ෂිත ස්ථානයකට ගෙනියන්න කියලා ප්‍රථම්ට කියනවා. ඊළඟට ප්‍රථම් මෙයාව අල්ල ගන්නවා. ඊළඟට අහන බරණිට කියන්නේ රාධිකාගේ ඊළඟ ප්ලෑන් එක ගැන දැනගන්න ඕනි කියලා. ඊළඟට ආදර්ශ් වගේම ආර්යමනුත් මෙතෙන්ට එනවා. ආදර්ශ් සුනිල්ට කෝල් ගත්තත් ආන්සර් කරන්නේ නැහැ. ඊළඟට ආර්යමන් සුනිල්ගේ බිම වැටලා තියෙන ෆෝන් එක දැකලා අතට ගන්නවා. ඒ වගේම මෙතන මකරගේ අඩිසලකුණක් තියෙනවා. ආදර්ශ් මේ මකරගේ අඩිසලකුණක් කියලා කිව්වත් ආර්යමන් ඒක පිළිගන්නේ නැහැ. ඊළඟට රාධිකා පුරවට කෝල් කරලා කියන්නේ අද බාණ්ඩ බෙදා හරින එක වැදගත්. ඒකට මම පරමිට්ට වගේම බල්ජීට්ට කතා කරන්නම් කියලා. ඊළඟට කාමරේට එද්දි දකිනවා හොඳටම වැඩි වෙලා ඉන්න පරමිට් වගේම බල්ජීත් නිදාගෙන ඉන්නවා. ඊළඟට රාධිකා පරමිට්ට කතා කරත් නැගිටින්නේ නැහැ. ඒ නිසා රාධිකා බල්ජීට්ට කතා කරනවා. බල්ජීත් නැගිටින්නෙත් නැහැ. ඊළඟට තරහින් රාධිකා මේ ගැන පුරවට කියනවා. ඊළඟට රාධිකා කරන්ට කතා කරනවා. රාධිකා කරන්ට කතා කරත් කරන් කාමරේ නැහැ කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් රාධිකා කතා කරනවා ටීනට ඇහුණත් ටීන දොර අරින්නේ නැහැ. ඊළඟට රාධිකා අර්ජුන්ව දකිනවා. ඊළඟට රාධිකා බොක්ස් එකක් අතේ තියාගෙන අර්ජුන් ළඟට එනවා. රාධිකා කියන්නේ වැඩක් කරන්න කියලා. අර්ජුන් පාටි එකක් තියෙනවා කියලා යන්න හදද්දී රාධිකා කියන්නේ චංගිස්තානේ අලුත් පාෂා කියන දේ ඔයාට කරන්න බැරිද කියලා. ඉතින් අර්ජුන් හැරිලා බලනවා. රාධිකා අර්ජුන්ගේ අතට බොක්ස් එක දීලා කියන්නේ මම ඇඩ්‍රස් එක මැසේජ් කරන්නම්. එතන ඉන්න කෙනාට මේ බොක්ස් එක ගිහින් දෙන්න කියලා. අර්ජුන් ටිකක් බයෙන් වගේ ඉන්න නිසා රාධිකා කියන්නේ මම ෆෝන් එකෙන් හැමදේම කියන්නම් කියලා. ඊළඟට රාධිකා අර්ජුන්ගේ ෆෝන් එකට ඇඩ්‍රස් එක යවනවා. ඊළඟට අර්ජුන් එතනින් පිටත් වෙනවා. ඊළඟට අර්ජුන් කාර් එකට නගිනවා. මේ දිහා බරණේ අහනා ප්‍රථම් බලාගෙන ඉන්නේ. ඊළඟට අර්ජුන් පිටත් වෙනවා. මේ වෙලාවේ අහනා කියන්නේ රාධිකාගේ වැඩකට යන්න ඇති කියලා. ඊළඟට අර්ජුන්ගේ පිටිපස්සෙන් නාගයෙක් යනවා. ඊළඟට රාධිකා අර්ජුන් එක්ක කෝල් එකක ඉන්නේ. අර්ජුන් කියන්නේ බොක්ස් එක ආරක්ෂිතයි කියලා. රාධිකා කියන්නේ වැරද්දක් වෙන්න ඉඩ තියන්න එපා. අවධානයෙන් ඉන්න කියලා. ඊළඟට අර්ජුන් වාහනේ පස්සෙන් නාගයෙක් එනවා දකිනවා. අර්ජුන් බය වෙලා නාගයෙන් කියලා ෆෝන් එකත් සීට් එකට දානවා. රාධිකා කලබලෙන් හෙලෝ කියලා කියනවා. ටික වෙලාවකින් නාගයා පේන නැති නිසා අර්ජුන් ෆෝන් එක අරන් කියන්නේ සර්පෙක් ඉන්නවා දැක්ක දැන් නැහැ කියලා. රාධිකා අහන්නේ සර්පෙක්ද නාගකන්‍යාවියක්ද කියලා. මේත් එක්කම අර්ජුන්ගේ කෝල් එක කට් වෙනවා. ඊළඟට රාධිකා කලබලෙන් පුරවට කෝල් කරලා කියන්නේ බර්ණි අර්ජුන්ගේ පස්සෙන් යනවා මට බලන්න වෙනවා කියලා. ඊළඟට රාධිකා තනියෙන් කියන්නේ බර්ණි ඔයාද ඉතුරු කරන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින් මොකද වෙන්නේ කියලා